මීට පෙර අපි අධ්‍යයනය කරන ලද දේශනවලදී හඳුනා ගන්නු ලැබුවා රටක මූලික අභිලාෂය වෙන්නේ ඒ රට තුල ජීවත් වෙන මිනිසුන්ට හොඳ උසස් ජීවන තත්ත්වයක් ළඟා කර දීම කියලා. එතකොට ඒ උසස් ජීවන තත්ත්වයක් ළඟා කරලා දෙන්න නම් අපි හඳුනාගත්ත අනිවාර්යයෙන්ම රටක් ස්ථාවර භාවයකින් ස්ථාවර භාවයකින් පැවතිය යුතුයි කියලා. නැත්නම් රටක ස්ථාවරත්වයක් පැවතිය යුතුයි කියලා. එතකොට ඊළඟට අපි හඳුනාගත්ත මේ රටක් ස්ථාවර භාවයක් ළඟා කරගන්න නම් දේශපාලනික ස්ථාවර භාවයක් පැවතිය යුතුයි. දේශපාලන ස්ථාවර භාවයක් පැවතිය යුතුයි කිව්වා. ඊළඟට සමාජ ස්ථාවර භාවයක් පැවතිය යුතුයි. ඊළඟට ආර්ථික ස්ථාවර භාවයක් පැවතිය යුතුයි. ආර්ථික වශයෙන් ස්ථාවර භාවයක් පැවතිය යුතුයි. ඉතින් මෙන්න මේ ස්ථාවර භාවයන් ටික ළඟා කරගත්තොත් තමයි රටකට ස්ථාවර භාවයක් ළඟා කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ කියලා අපි හඳුනා ගැනීමක් සිද්ධ කරා. ඒ නිසා ඒ වගේම මේ ස්ථාවර භාවයක් ළඟා කරගත්තොත් තමයි අර සමාජයේ මිනිසුන්ට උසස් ජීවන තත්ත්වයක් ළඟා කර දීමේ හැකියාව ලැබෙන්නේ කියලාත් අපි හඳුනාගත්තා. ඒ වගේම මේ රටක ස්ථාවරභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ලෝකයේ සෑම රටකම මූලික වගකීම අරගෙන නැත්තම් මේ අවශ්‍ය තීරණ සහ ඒ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගන්නේ ඒ රටේ බහුජන මේ ජනතාවගේ අර පරමාධිපත්‍ය මත නැත්තම් එයාලගේ මේ බහුතර ඡන්දයෙන් පත්වන රජය විසින් තමයි මෙන්න මේ රටක ස්ථාවරභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් මූලික කාර්යයන් සිද්ධ කරන්න කියලාත් අපි හඳුනාගත්තා. හරි. එතකොට අපි අද මේ දේශනය තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මෙන්න මේ රටක ස්ථාවරභාවය මෙන්න මේ රටක ස්ථාවරභාවය කියන්නේ මොකක්ද සහ ඒ රටක් විසින් ස්ථාවරභාවයක් ළඟා කරගන්න නම් ළඟා කරගත යුත්තේ මොන වගේ තත්ත්වයන්ද මොන ස්ථාවර තත්ත්වයන්ද කියලා පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරන්න තමයි අද මේ දේශනය තුලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම දැනටමත් යම් පැහැදිලි කිරීමක් කරා. මේ රටක ස්ථාවරභාවය කියලා එතකොට අපි හඳුනාගන්නේ රටක දේශපාලන සමාජ සහ ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකින් පවතින තත්ත්වයක් තමයි පුතා අපි රටක් ස්ථාවරව පවතිනවා කියලා හඳුනාගන්නේ. මොකද දේශපාලන සමාජීය සහ ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකින් පවතින තත්ත්වයක් තමයි අපි රටක ස්ථාවරභාවයක් නැත්නම් රටක ස්ථාවරත්වයක් පවතිනවා කියලා හඳුනාගන්නේ. එහෙනම් රටකට සිද්ධ වෙනවා රටක් ස්ථායීභාවයකින් නැත්නම් ස්ථාවරත්වයකටපත් වෙන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් ළඟා කරගන්න, සමාජ ස්ථාවරත්වයක් ළඟා කරගන්න සහ ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගන්න. මෙන්න මේ ස්ථාවරත්වයන් තුන ළඟා කරගත්තොත් තමයි රටකට ස්ථාවර තත්වයකට නැත්නම් ස්ථාවර භාවයකට පත්වීමේ හැකියාව පවතින්නේ. ඒ නිසා අපි දැන් බලමු මෙන්න මේ රටක් ස්ථාවර භාවයකට නැත්නම් ස්ථාවරත්වයක් ළඟා කරගන්න ළඟා කරගත යුතු මෙන්න මේ දේශපාලන සමාජ සහ ආර්ථික ස්ථාවරත්වය කියන දේ ටිකක් අපි පැහැදිලි කරගමු. මොකද දේශපාලන සමාජ සහ ආර්ථික ස්ථාවරත්වය කියන්නේ කුමක්ද කියලා නැත්නම් මොකක්ද අදහස් වෙන්නේ කියලා යම් පැහැදිලි කිරීමක් කරගන්න තමයි දැන් යන්නේ. හරි. එතකොට අපි මුලින්ම ගමු මෙන්න මේ දේශපාලන ස්ථාවරත්වය කියන එක. මුලින්ම අපි බලමු මේ දේශපාලන ස්ථාවරත්වය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. දේශපාලන ස්ථාවරත්වය හරි මේ දේශපාලන ස්ථාවරත්වය කියන එකෙන් අදහස් කරන්න පුතා ලොකු දෙයක් නෙමෙයි අත්තටම යම්කිසි රටක පාලන අධිකාරිය තියෙනවානේ ඒක රජය තියෙනවානේ මෙන්න මේ රජයන් අර කෙටි කාලීනව නිතර වෙනස් වෙන්නේ නැතුව සහ ඒ දේශපාලන පක්ෂ අතර පක්ෂ විපක්ෂ අතර ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්නේ නැතුව සහ ඒ රටේ නීති රීති සහ ඒහා ආශ්‍රිත ආයතනයන් බිඳවැටීම් බාහිර බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක වන තත්ත්වයක් තමයි අපි දේශපාලන ස්ථාවරත්වයක් කියලා අදහස් කරන්නේ. එතකොට රටක පාලන අධිකාරිය නිතර වෙනස් නොවෙමින් සහ දේශපාලන පක්ෂ අතර නිතර ගැටලුකාරී තත්ත්වයන් නැති නොවෙමින් සහ රටේ නීති සහ ඒ ආශ්‍රිත ආයතනයන් සම්බන්ධයෙන් බලපෑම් ඇති නොවන තත්ත්වයක් තමයි අපි දේශපාලන ස්ථාවරත්වයක් පවතිනවා කියලා අදහස් කරන්නේ. නැත්නම් දේශපාලන ස්ථාවරත්වයේ විදියට හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ. දැන් හිතන්න පුතා දැන් අපේ දැන් රටක් ගත්තාම මේ රටේ පාලන තන්ත්‍රය નિયમિત කාල සීමාවට කලින් නිතර වෙනස් වෙනවා නම් හරි ප්‍රතිපත්තියක් රට තුල ක්‍රියාත්මක වෙන්නේ නැහනේ.
ඒ වගේම දැන් මේ නීති රීති එහෙම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. දැන් පොලිසිය එහෙම ගණන් ගන්නෙම නැති වෙයි. ඇයි නීතියක් දේශපාලනයේ බිඳ වැටීම නිසා නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔයාලා බලාපොරොත්තු වන ආකාරයෙන් ඔයාලගේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න පුළුවන් වේද? ගත කරන්න බෑනේ, බයෙන් හා සැකෙන් නේද ජීවත් වෙන්න වෙන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ රටක ස්ථාවරභාවය ළඟා කර ගැනීම සඳහා මෙන්න මේ දේශපාලන ස්ථාවරත්වයක් ළඟා කරගත යුතුයි. මේ දේශපාලන ස්ථාවරත්වයක් ළඟා කරගත යුතුයි. ඊළඟට මෙන්න මේ සමාජ ස්ථාවරභාවයක් ළඟා කරගත යුතුයි. දේශපාලන ස්ථාවරත්වයට අමතරව සමාජ ස්ථාවරත්වයකුත් රටක ස්ථාවරභාවය සඳහා ළඟා කරගත යුතු තත්වයක්. හරි. එතකොට මොකද්ද මේ සමාජ ස්ථාවරභාවය කියන්නේ? මේ සමාජ ස්ථාවරභාවය කියලා හඳුන්වන්නේ පුතා මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු අතර අපි කිව්වා විවිධාකාර මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. මෙන්න මේ මිනිස්සු අතර ගැටලුකාරී තත්ත්වයන් මොනාහරි ඔය මේ කලකෝලාහල නැතුව සහ ආගමික වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් නැතුව සාමකාමීව සාමාන්‍ය පරිදි ජීවන තත්ත්වයක් ගත කිරීම තමයි මෙන්න මේ සමාජ ස්ථාවරත්වය කියලා අදහස් කරන්නේ. මම නැවතත් කියන්නම් සමාජයක් තුළ ජීවත් වෙන මිනිස්සු අතර ගැටලුකාරී තත්ත්වයන් නැතුව ආගමික වශයෙන් ගැටලු නැතුව මේ සාමාන්‍ය පරිදි ජීවන තත්ත්වයක් ගත කරන ස්වභාවයක් තමයි නැත්නම් තත්ත්වයක් තමයි අපි මෙන්න මේ සමාජ ස්ථාවරභාවයක් කියලා කියන්නේ. දැන් හිතන්න පුතා ඔයාලගේ ගම තුල ඔයාලා ජීවත් වෙද්දී දැන් හොරකම් මැරකම් වැඩි නම් ඔයාලට ඔයාලගේ ජීවිතේ ගත කරන්න පුළුවන් ද සාමාන්‍ය පරිදි? ගෙදර ඉස්සරහා බයික් එකක්වත් නවත්තලා යන්න පුළුවන් වේද? ඒවා වැඩි නම් සා ගැටලුකාරී ගැටුම් එහෙම වැඩි නම් දැන් ආගමික වශයෙන් එහෙම දැන් ඔන්න සිංහල අය ගිහිල්ලා මුස්ලිම් අයට ගහනවා. මුස්ලිම් අය ඇවිල්ලා සිංහල අයට ගහනවා. එතකොට සමාජීය වශයෙන් මේ ගැටලුකාරී තත්ත්වයන්නේ. එහෙම තියෙද්දි ඔයාට ඔයාගේ නිදහසේ ඔයා බලාපොරොත්තු වෙන ජීවිතය ගත කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ රටක ස්ථාවර භාවයක් තහවුරු කරන්න නම් පුතා අනිවාර්යයෙන්ම මේ සමාජ ස්ථාවරත්වයකුත් රටක් තුල පැවතිය යුතුයි. හරි. ඊළඟට මේ රටක ස්ථාවර භාවයක් තහවුරු කිරීම සඳහා නැත්නම් ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගත යුතුයි. ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගත යුතුයි. ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගත යුතුයි. හරි. එතකොට මොකද්ද මේ ආර්ථික ස්ථාවරත්වය කියන්නේ? එතකොට මොකද්ද මේ ආර්ථික ස්ථාවරත්වය කියන්නේ? මේ ආර්ථික ස්ථාවරත්වය කියන්නේ පුතා මේ රටක ආර්ථික ක්‍රියාකාරකම්. රටක ආර්ථික ක්‍රියාකාරකම් කිසිදු බලපෑමකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන තත්වයක් තමයි මේ ආර්ථික ස්ථායීතාවය කියන්නේ. රටක ආර්ථික ක්‍රියාකාරකම් දැඩි උච්චාවචනයන්ට ලක් නොවි සාමාන්‍ය පරිදි සුමටව පවතින තත්වයක් තමයි සාමාන්‍ය ලෙස පවතින තත්වයක් තමයි මේ ආර්ථික ස්ථායීතාවය කියලා අදහස් කරන්නේ. එතකොට මට තේරෙනවා මේ දැන් ඔය කිව්වට ඕක තේරුනේ නැහැ. ඒ නිසා අපිට මේ ආර්ථික ස්ථාවරත්වය පැහැදිලි කරගන්නදී මුලින්ම සිද්ධ වෙනවා මෙන්න මේ රටක ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න. දැන් ආර්ථික ස්ථාවරත්වය කිව්ව රටක ආර්ථික ක්‍රියාකාරකම් සුමටව දැඩි උච්චාවචන වලින් තොරව වෙනස් වීම වලින් තොරව පවතින තත්ත්වයක් නෙමේ ආර්ථික ස්ථාවරත්වය කියලා කිව්වේ. එතකොට මේක පැහැදිලි කරගන්න නම් අපිට මුලින්ම සිද්ධ වෙනවා මෙන්න මේ රටක ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න. ඒ නිසා අපි දැන් බලමු මොකක්ද මේ රටක ආර්ථිකය නැත්නම් ආර්ථිකයක් කියලා හඳුනගන්නේ කියලා. මේ රටක ආර්ථිකයක් කියලා හඳුනගන්නේ පුතා මේ රටක ජීවත් වෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් නැත්නම් ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා රටක් තුල රටක සිදු කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු, බෙදා හැරීම් කටයුතු සහ පාරිභෝජන කටයුතු කියන මෙන්න මේ ක්‍රියාකාරකම් සමස්ත ක්‍රියාකාරකම් තමයි අපි රටක ආර්ථිකය කියලා හඳුනගන්නේ. එතකොට ශ්‍රී ලංකා ආර්ථිකය කියන්න පුතා මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් උවමනාවන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු, සිද්ධ කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු, බෙදා හැරීම් කටයුතු සහ පාරිභෝජන කටයුතු කියන මෙන්න මේ සමස්ත ක්‍රියාවලීන්ගේ එකතුව තමයි පුතා අපි ශ්‍රී ලංකා ආර්ථිකයේ විදියට හඳුනගන්නේ. ඔන්න මම නැවතත් කියනවා. අපි ආර්ථික ස්ථායීතාවය කියලා හඳුනාගත්තේ රටක සිදුවන ආර්ථික ක්‍රියාකාරකම්. මොනවාද? රටක සිදුවන ආර්ථික ක්‍රියාකාරකම්.
දැඩි උච්චාවචනයකින් තොරව සුමටව පවතින තත්වයක් නැත්නම් මේ ක්‍රියාත්මක වන තත්වයක් තමයි අපි ආර්ථික ස්ථාවරත්වය කියලා හඳුනාගත්තේ. එතකොට මේ ආර්ථික ස්ථාවරත්වය පැහැදිලි කරන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ආර්ථික ක්‍රියාකාරකම්. මේ ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ සහ රටක ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. එතකොට අපි කිව්වා මේ රටක ආර්ථිකය කියලා හඳුනගන්නේ රටක ජීවත් වෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා. නැත්නම් අවශ්‍යතා සහ උවමනාවන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් තෘප්තිමත් කිරීම සඳහා සිදු කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු ඊළඟට කිව්වා මේ භාණ්ඩ හා සේවා බෙදා හැරීම් කටයුතු නිෂ්පාදනය කරාට බෑනේ බෙදා හරින්නත් එපේ සහ පාරිභෝජන කටයුතු සිදු කරන ඕනම ආකාරයක පාරිභෝජන කටයුතු මෙන්න මේ කියන ක්‍රියාකාරකම් වල එකතුව තමයි නැත්නම් මේ සමස්ත ක්‍රියාවලින් තමයි අපි රටක ආර්ථිකය කියලා හඳුනගන්නේ. එතකොට මෙන්න මේ රටක ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවරව අර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන තත්ත්වයන් අපි ආර්ථික ස්ථායීතාවය කිව්වේ. එතකොට මෙන්න මේ ආර්ථික ස්ථායීතාවය රටක ස්ථාපිත කිරීම සඳහා මේ වැදගත් වන මූලික සංකල්පයන් ඉදිරිපත් කරලා තියෙන බුදා මේ ආර්ථික විද්‍යාව තුලින්. මේ රටක ආර්ථික ස්ථායීතාවය මෙන්න මේ කියන ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවරව පවත්වා ගනිමින් මෙන්න මේ ආර්ථික ස්ථායීතාවයක් රට තුල ස්ථාපිත කරන්න වන මූලික සංකල්පයන් ඉදිරිපත් කරලා තියෙන ආර්ථික විද්‍යාව තුල. ඒකෙදි මේ ප්‍රකාශ කරනවා මෙන්න මේ සඳහන් කරනවා මේ ආර්ථික ස්ථාවරත්වයක් රට තුල ස්ථාපිත කරන්න නම් රටක් විසින් මෙන්න මේ සාර්ව ආර්ථික අරමුණු ළඟා කරගත යුතුයි කියලා. සාර්ව ආර්ථික අරමුණු ළඟා කරගත යුතුයි කියලා මේ ආර්ථික විද්‍යාව තුල සඳහන් කරලා තියෙනවා. එතකොට මොනවාද මේ සාර්ව ආර්ථික අරමුණු කියන්නේ? රටක් විදිහට පොදුවේ ළඟා කරගත යුතු නැත්නම් රටක ස්ථාපිත කළ යුතු තත්ත්වයන් තමයි මේ සාර්ව ආර්ථික අරමුණු කියන්නේ. ආර්ථික වෘද්ධිය පූර්ණ සේවා නියුක්තිය ආර්ථික වෘද්ධිය පූර්ණ සේවා නියුක්තිය මිල ස්ථායීතාවය ඊළඟට සාධාරණ ආදායම් බෙදී යාම නැත්නම් ආදායම් බෙදී යාමේ සාධාරණත්වය ඊළඟට බාහිර ස්ථායීතාවය ඒ කියන්නේ ලෝකේ රටවල් සමග ගනුදෙනු කරද්දී බාහිර ස්ථායීතාවය මෙන්න මේ කියන සාර්වාර්ථික අරමුණු ළඟා කරගත්තොත් තමයිලු රටකට පුළුවන් ආර්ථික ස්ථායීතාවයක් රට තුල ස්ථාපිත කරන්න. ඒ නිසා මේ ලෝකයේ සෑම රටක්ම පාහේ මූලික වශයෙන් කටයුතු කරන්නේ මෙන්න මේ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීමට. ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දී ආර්ථිකය තුල ඇතිවන තත්ත්වයන් ආර්ථිකයේ ඇතිවන විවිධාකාර වූ ස්වභාවයන් සහ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් ඒවා විසඳ ගන්න ආකාරයන් පිළිබඳව තමයි අපි මේ ආර්ථික විද්‍යාව විශේෂ ශාස්ත්‍රය තුලදී සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරන්නේ සහ ඒ ගොඩනැගෙන සංකල්පයන් තමයි අධ්‍යයනය කිරීම සිද්ධ කරන්නේ. හරි. එතකොට මේ දක්වා අපි යම් අධ්‍යයනයක් සිද්ධ කරා. ඒකෙදි අපි කිව්වා මේ රටක් වශයෙන් සමාජයේ ජීවත් වෙන මිනිසුන් බලාපොරොත්තු වෙන උසස් ජීවන තත්ත්වයක් ළඟා කර දෙන්න මූලික වශයෙන් ඕනෑම රටක් මේ මූලික අභිලාෂය වෙනවා කියලා. එතකොට මේ මූලික අභිලාෂයේ මුදුන් පමුණවා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම රටක ස්ථාවරභාවයක් පැවතිය යුතුයි කිව්වා. රටක ස්ථාවරභාවයක් ඇති කරගන්න නම් දේශපාලන සමාජීය සහ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරගත යුතුයි කිව්වා. මේ ආර්ථික ස්ථාවරභාවයක් රටක් තුල ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ සාර්වාර්ථික අරමුණු කාර්යක්ෂමව රටක් විසින් ළඟා කරගත යුතුයි කියලා අපි ප්‍රකාශ කරා. එතකොට මෙන්න මේ සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්න රටක් කටයුතු කරද්දී මෙන්න මේ ආර්ථික විද්‍යාත්මක සංකල්පයන්ගේ වැදගත්කමක් ඔප්නැව් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ආර්ථික විද්‍යාත්මක සංකල්පයන් සහ ඒ ගොඩනැගීම් සහ මේ සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීමේදී රටක් ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව තමයි අපි මේ ආර්ථික විද්‍යා පාඨමාලාව තුළ සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඊළඟ දේශනාවේදී හම්බෙමු. ඒකෙදී මම තවදුරටත් මෙන්න මේ
ආර්ථික ස්ථාවරත්වය සහ මේ සාර්වාර්ථික අරමුණු සහ ඒකේ ඝට්ටනයන් තියෙනවා නම් සහ ඒ පැහැදිලි කිරීම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගමු.